හරි බලමු අපි පළවෙනි තීරුවේ තියෙන මොකද්ද පන්ති සීමානේ. පන්ති සීමා තියෙනවා. දෙවෙනි තීරුවේ තියෙනවා මොකද්ද සංඛ්‍යාතයනේ. දෙවෙනි තීරුවේ තියෙනවා සංඛ්‍යාතය. ඊට පස්සේ තුන්වෙනි තීරුවේ තියෙනවා පන්ති මායිම්. පන්ති මායිම් තියෙනවා. හතරවෙනි තීරුවේ තියෙන මොකද්ද පන්ති ලකුණ. පන්ති ලකුණ තියෙන්නේ ඊළඟ තීරුවේ තියෙන මොකද්ද සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය කියලා තියෙන්නේ. සමුච්චිත සංඛ්‍යාතය. හරි. ඔය විදිහේ වගුවක් තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට 1 2 3 4 5 6ක් තියෙනවනේ මෙහෙම. 1 2 3 4 5 6යි. හරි. ඔය විදිහේ වගුවක් තමයි අපිට දීලා තියෙන්නේ. මේකේ දීලා තියෙනවා අපිට පන්ති සීමා ටික 730යි 770යි ඊට පස්සේ 780යි 820යි 830යි 870යි 880යි 920යි ඊළඟ 930යි 970යි ඊළඟ 980යි 1020යි සංඛ්‍යාත ටික 10යි 30යි 20යි 11යි 3යි 1යි. ඔය විදිහට දීලා තියෙන්නේ. පළවෙනි කොටස මොකක්ද අහන්නේ? ඉහත වගුව සම්පූර්ණ කරන්න. හරිද? ඉහත වගුව සම්පූර්ණ කරන්න. ඉහත සම්පූර්ණ කරන ලද සමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරෙන් පාත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තමයි තියෙන්නේ. හරි. දැන් මේ වගුව පුරවමු පන්ති මායිම්. කොහොමද මායිම් ගන්නේ? මම ඔයාලට මායිම් ගන්න කියලා තියෙන්නේ මේ දෙකේ වෙනස බලන්න කියලා තියෙන්නේ. කීයද වෙනස? 770යි 780යි. හැම වෙලේම වෙනස කීයක් දෙන්නේ මේ? 10ක් නේ. ඒ වෙනස කීයෙන් බෙදන්නද? ඒ වෙනස දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදුවාම කීයද උත්තරේ? 5යි. දැන් මොකද කරන්නේ? මේකෙන් 5ක් අඩු කරනවා, මේකට 5ක් එකතු කරනවා. එහෙම නේද? මෙයාගෙන් 5ක් අඩු කරනවා, මෙයාගෙන් 5ක්, මෙයාට 5ක් එකතු කරනවා. එතකොට 725යි 775යි. ඊළඟ 775යි 825යි ඊළඟ 825යි 875යි ඊළඟ 875යි 925යි ඊළඟ 925යි 975යි ඊට පස්සේ 975යි 1025යි කොහොමද දෙන්නේ ඊට පස්සේ පන්ති ලකුණ කියන්නේ මොකක්ද මැද පීඩියා කියන්නේ මැද පීඩියා දෙන්න එකට එකතු කරලා කීයෙන් බෙදන්නද? දෙකෙන් බෙදන්න. මේ දෙන්න එකට එකතු කරලා දෙකෙන් බෙදුවත් කමන්නේ. මේ දෙන්න එකට එකතු කරලා දෙකෙන් බෙදුවත් කමන්නේ. හරිද? එකතු කරලා දෙකෙන් බෙදුවා. මට කියන්නේ එකතු කරලා දෙකෙන් බෙදුවාම කීය දෙන්නේ? 750. මෙතන එන්නේ 800. මෙතන එන්නේ 850. මෙතන එන්නේ 900. මෙතන එන්නේ 950. මෙතන එන්නේ 1000. සමුච්චිත සංඛ්‍යාතය. දැන් මේක කියලා තියෙනවද වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය හෝ අඩු වෙන සමුච්චිත සංඛ්‍යාතය කියලා නැහැ. කියලා නැත්තම් මොකද්ද ගන්නවා? වැඩි වෙන එක ගත්තත් කමන්නේ අඩු වෙන එක ගත්තත් කමන්නේ. වඩා ලේසි අපිට වැඩි වෙන එක. කොහොමද වැඩි වෙන එක ගන්නේ? මෙතන තියෙන සංඛ්‍යාතයම ලියා ගන්නවා. ඊට පස්සේ මේකට මේ ගාන එකතු කරා 40යි. මේකට මේ ගාන එකතු කරා 60යි. මේකට මේ ගාන එකතු කරා කීයද? 71යි. මේකට මේ ගාන එකතු කරා 74යි. මේකට එකක් එකතු කරා 75. හේල්ලවර 75 කතාවක් නේ තියෙන්නේ. හරි. එහෙනම් දැන් ඔන්න වගුව පුරවල ඉවරයි. දැන් මේකට ලකුණු දීපු විදිය මම කියන්නම්. ලකුණු දීපු විදිය. මේ තීරුව සම්පූර්ණයෙන්ම හරිනම් ඔයාලට ලකුණු 10ක් දෙන්න. හරිද? මේ තීරුව සම්පූර්ණයෙන්ම හරිනම් ඔයාලට ලකුණු 10ක් දෙනවා. මේ තීරුව සම්පූර්ණයෙන්ම හරිනම් ඔයාලට ලකුණු 10ක් දෙනවා. ඒතර 10 ඒවා 3යි. 30ක් හම්බෙනවා. හරිද? 10 ඒවා 3යි. ඒ කියන්නේ 30ක් ඔයාලට හම්බෙනවා. ඊට පස්සේ බලන්න කෙහෙල් ඇවරියක සාමාන්‍ය බර ගණනය කරන්න. කෙහෙල් ඇවරියක සාමාන්‍ය බර ගණනය කරන්න. දැන් ඉතින් සාමාන්‍ය බර කියන්නේ මොකද්ද? මධ්‍යයන්නේ. මධ්‍යයන්නේ හොයන්න කියලා තමයි කියන්නේ. කොහොමද මධ්‍යයන්නේ හොයන්නේ? කෙනෙකුට පුළුවන් දැන් මට කියන්නකෝ මේ සංඛ්‍යාතයට දාන අකුර මොකද්ද? පන්ති ලකුණට මොකද්ද දාන්නේ? පන්ති ලකුණට දාන්නේ xi නේද? සංඛ්‍යාතයට දාන්නේ
Fi සංඛ්‍යාත ටික එකතුව කියන්නේ මට සිග්මා Fi 75 කේලවරිය 75 දැන් කොහොමද මධ්‍යයන්ය හොයන්නේ මධ්‍යයන්ය හොයන්න පුළුවන් වට මෙහෙම මධ්‍යයන්ය හොයන්න පුළුවන් වට මෙහෙම x bar සමානයි සිග්මා Fi xi බෙදීම සිග්මා Fi ඕකෙන් ඔයාලට උත්තරය ගන්න පුළුවන් හරි ඔයාට ඕන නම් අලුතෙන් මෙතන තීරුවක් ගහ ගන්නත් පුළුවන් තව තීරුවක් Fi xi තීරුව එහෙම නැත්නම් ඔය වැඩේ මේ විදිහට ලියන්නත් පුළුවන් සංඛ්‍යාතයේ පන්ති ලකුණෙන් වැඩි කරන්න තියෙන්නේ සංඛ්‍යාතයේ 10යි පන්ති ලකුණ 750යි 10 වැඩි කිරීම 750 ඊට පස්සේ එකට එකතු කරනවා මෙතන සංඛ්‍යාතයේ 30යි පන්ති ලකුණ 800 30 වැඩි කරනවා කීයද 800 ඊට පස්සේ එකට එකතු කරනවා තුන්වෙනි 20 වැඩි කරනවා 20 වැඩි කරනවා 850 හරිද ඊට පස්සේ ධන ඊට පස්සේ 11 වැඩි කරනවා 900 11 වැඩි කිරීම 900 ධන ඊට පස්සේ 3 වැඩි කිරීම 950 3 වැඩි කිරීම 950 තව එකෙනෙක් ඉන්නවා කවුද 1 වැඩි කිරීම 1000 1 වැඩි කිරීම 1000 ඊට පස්සේ මේක බෙදනවා සිග්මා Fi වලින් අර කියන්නේ සංඛ්‍යාත වල එකතුව කීයද 75 දැන් කීයක්ද ඔයාලට එන්නේ මේ ටික එකතුව 62250 එහෙම 62250 62250යි බෙදීම කීයද 75 කීයද උත්තරේ 830යි හැබැයි 830 තියන්න ඕන මොන වැන්ද ග්‍රෑම් වලින් 830 තියන්න ඕන ග්‍රෑම් වලින් මේක තමයි උත්තරේ හරි ඒක තමයි උත්තරේ ඒක තමයි උත්තරේ දැන් මේකට ලකුණු දීපු විදිය මේ සමීකරණ ලියනකොට නම් ලකුණු දීලා නැහැ මෙන්න මේ නිවැරදි ආදේශයේ තියෙන මෙන්න මෙහෙම ලියනවට ලකුණු දීලා තියෙනවා 10 හරිද කවුරු හරි කෙනෙක් මේ තීරුව ගැහුවා නම් එහෙම ඒ තීරුවට දෙන්නේ 10 ඊට පස්සේ අන්තිම උත්තරේට දීලා තියෙන ලකුණු 4 ධන 1 830 කියන එකට ලකුණු 4යි එක දීලා තියෙන්නේ ග්‍රෑම් දීපොත් ඉතුරු ලකුණු එක දීලා තියෙනවා ඔය තියෙන එක තමයි කොහොම තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ දැන් බලන්නකො ඉතින් දැන් මේ වගුව පුරවලා මේ මධ්‍යයන්ය හොයනකොට ඔයාලට ලකුණු කීයක් හම්බෙලාද නිකන් ලකුණු 45ක් හම්බෙලා සාමාන්‍ය රචනා ප්‍රශ්නෙක ලකුණු 120 පන්න ගන්න පුළුවන් නම් ඇති රචනා ප්‍රශ්නෙක ලකුණු 150 පන්න ගන්න 150යි දෙන්නේ 120 පන්න ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒකට යන්න පුළුවන් 120ට වඩා අඩු වුණාම ඉතින් B එකේ තමයි නතර වෙන්නේ හරිද අනිත් පේපර් මතත් ඉතින් තීරණය වෙනවා රචනාවල සාමාන්‍යයෙන් කියන්නේ මම නම් කියන්නේ 120ක් ගත්තොත් ඒක ප්‍රමාණවත් කියන්නේ 150යි හරිද හරි එතකොට බලන්න ඊට පස්සේ මොකක්ද අහන්නේ දැන් මොක කොටස් දෙකක් හරිනේ කොටස් දෙකක් හරි ලකුණු 45කුත් හරි ඊළඟට අහනවා කෙසෙල් කිලෝ එකක නිෂ්පාදන මිල රුපියල් 100 නම් මෙම කෙසෙල් තොගේ නිෂ්පාදන වියදම ගණනය කරන්න මේ කෙහෙල් තොගේ නිෂ්පාදන වියදම ගණනය කරන්න කොහොමද හොයන්නේ නිෂ්පාදන වියදම ගණනය කරන්න දැන් මට කියන්න මේ කෙහෙල් තොගේ ඔක්කොම බර කීයද මේ කෙහෙල් තොගේ ඔක්කොම බර කීයද කොහොම වෙලා තියෙන්නේ මේ 62500යි ග්‍රෑම් මේ කෙසෙල් තොගේ බරනේ 62500යි ග්‍රෑම් එතකොට කෙහෙල් කිලෝවක නිෂ්පාදන වියදම කීයද රුපියල් 100යි එහෙනම් ඔක්කොම නිෂ්පාදන වියදම කීයද හරි මම ලියනවා මේ ඈ මේවා වගන්ති දීලා හදන්න ඒකට ලේසි ඈ කෙසෙල් තොගේ බර කෙසෙල් තොගේ කියන්නේ ඇවර කීයක්ද 75 නේ 62000 කීයක්ද ආවේවට 250යි ග්‍රෑම් ඕක කිලෝ කරගන්න ඕක කිලෝ කරගන්නේ කොහොමද 62250 බෙදන්න ඕනේ කීයද
1000 එතකොට කිලෝ වෙනවා. එතකොට කීයද උත්තරේ? 62.25. 62.25 කිලෝ. හරි. දැන් හොයන්න නිෂ්පාදන වියදම. නිෂ්පාදන වියදම. කිලෝවකට රුපියල් කීයද නිෂ්පාදන වියදම? කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 100යි. කිලෝ කීයද තියෙන්නේ? 62.25ක් තියෙනවා. එතකොට නිෂ්පාදන වියදම රුපියල් 6225යි. නිෂ්පාදන වියදම රුපියල් 6225යි. අරද නිෂ්පාදන වියදම රුපියල් 6225ක් වෙනවා. හරි. මෙතෙන්ට ලකුණු 5ක් දෙනවා. මේ කෙසෙල් කිලෝ ගන්න හොයාගන්න එකට ලකුණු 5ක් දෙනවා. හරිද? කෙසෙල් කිලෝ ගන්න හොයාගන්න එකට ලකුණු 5ක් දෙනවා. ඔයා මේක 1000න් බෙදලා තියෙනවා. හොඳේ. 1000න් බෙදලා පෙන්නන්න ඕනේ. 1000න් බෙදනවාට ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ මේ අන්තිම උත්තරයට ලකුණු දෙනවා ඔයාට. ලකුණු 4.1. 4.1. දැන් බලන්න මේ වෙනකොට ඔය අමුළු ලකුණු කීයක් එකතු කරගෙනද? 55ක් එකතු කරගෙන. හැබැයි මේවා හැම පියවරක්ම හරියට පෙන්වන්න ඕනේ. හැම පියවරක්ම හරියට පෙන්වන්න ඕනේ. මේ බලන්න කෙසෙල් තොගේ බර ග්‍රෑම් 62250යි. ඒක කිලෝ කරන්න 1000න් බෙදුවා. 1000න් බෙදලා පෙන්වන්න. හරිද? 1000න් බෙදලා පෙන්වන්න. එතකොට කිලෝ 62.25ක් එනවා. කිලෝවක නිෂ්පාදන වියදම 100 නම් කිලෝ 62.25ක් නිපදවන්න වැය වෙන මුදල රුපියල් 6225ක් වෙනවා. හරි? රුපියල් 6225ක් වෙනවා. හරි මොකක්ද ඊළඟට අහන්නේ? බලන්න ඊළඟ කොටස මොකක්ද අහන්නේ කියන්නේ? ඊළඟ කොටසේ අහනවා මෙහෙම. අමුදත්ත පරාසයේ තිබිය හැකි උපරිම හා අවමාගයන් සොයන්න. අමු දත්ත කුලකයේ පරාසය තුල තිබිය හැකි උපරිම සහ අවමාගය. ඒක කොහොමද හොයන්නේ? පරාසය තුල තිබිය හැකි උපරිම සහ අවමාගය. මම මේක ගයින් කරන්න. උපරිම පරාසය කීයද අවම පරාසය කීයද කියලා අහන්න. දැන් මොනවද අමුදත්ත කුලකය කියලා කියන්නේ? අමුදත්ත කුලකය කියන්නේ කොහොමද? අමුදත්ත කුලකය කියන්නේ මේ ටිකට අපිට දුන්නේ මේ ටිකයි මේ ටිකයි නේද? උපරිම පරාසය සහ අවම පරාසය. අමුදත්ත කුලකය තුල තියෙන්න පුළුවන් උපරිම පරාසය සහ අවම පරාසය. ඔයාලා දන්නවා පරාසය හොයන්නේ කොහොමද? විශාලම දත්තයෙන් කුඩාම දත්තය අඩු කරගන්න කොහොමද? උපරිම පරාසය. දැන් මේ කීවෙනි කොටසද? 4 වෙනි කොටස. උපරිම පරාසය. දැන් උපරිම පරාසය කියන්නේ ලොකුම දත්තයෙන් පොඩිම දත්තය දැන් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අවම පරාසය හොයන්න ඕනේ. අවම පරාසය. ඔය මතක තියාගන්න. උපරිම පරාසයක් එන්නේ මේ මෙහෙම වුණොත් නේ. දැන් මෙතන කේල් ඇවරේජ් කීයක් තියෙද? 10ක් තියෙන්නේ. ඒ 10 තියෙන්නේ මේ අතර. අපි දන්නේ කීයද කියලා කොහොම හරි ඔය අතරට තියෙන්නේ. මෙතන කේල් ඇවරේජ් එකක් තියෙන්නේ. ඒ කේල් ඇවරේජ් මේ අතරට තියෙන්නේ. අපි දන්නේ හරියටම කීයද කියලා. මට කියන්න උපරිම පරාසයක් එන්න නම් ලොකුම උත්තරයක් එන්න නම් මෙතන තියෙන පොඩිම ඉලක්කම මෙයා වෙලා ලොකුම ඉලක්කම මෙයා වුණොත් නේද උපරිම පරාසයක් එන්නේ. මේ පැත්ත බලන්න ඇත්තද? මෙයා පොඩිම ඉලක්කම වෙලා මෙයා ලොකුම ඉලක්කම වුණොත් නේද ලොකුම පරාසයක් එන්නේ. ඒක වෙනස ලොකු වෙන්නේ. එහෙනම් පුංචිම ඉලක්කම 730 වෙන්න ඕන. ලොකුම ඉලක්කම 1030 වෙන්න ඕන. ඒ කියන්නේ අනිවාර්යෙන් අඩුමතර මේක ගෙහෙල්ලවරියක්වත් කීය තියෙන්න ඕනද? 730 තියෙන්න ඕන. මේ ගෙහෙල්ලවරිය 1020 තියෙන්න ඕන. අපි දන්නේ හරියට කොහොමද කියලා. දැන් උපරිම පරාසයක් වෙන්නේ එහෙම වුණොත්. එහෙනම් මේ 1020න් 730ක් අඩු කරලා පෙන්නන්න. මේ 1020න් 730ක් අඩු කරලා පෙන්නන්න. කීයද උත්තරේ? එන්න 290යි ග්‍රෑම්. 290යි ග්‍රෑම්. හරිද? අවම පරාසයක් එන්නේ කොයි වෙලාවටද? ආ කියන්නේ අවම පරාසයක් එන්නේ
මෙතනගේ මේ ගාන වෙලා මෙතන පල්ලෙමාගේ මේ ගාන වෙලා මෙතන වැඩිමාගේ මේ ගාන. ඒ කියන්නේ කේල් ලැවරියා දැන් මෙතන කේල් ලැවරි 10ක් තියෙනවනේ. කේල් ලැවරි 10ම තියෙන්නේ මෙතන. කේල් ලැවරි 10ම තියෙන්නේ මෙතන. කේල් ලැවරි 10ම 770. මෙතන එන්න ඕන පුංචි මිලක්කම. එතකොට තමයි අවම පරාසයක් එන්නේ. 880 770ක් අඩු වෙන්න ඕන. 800 980 කීයද? 770ක් අඩු වෙන්න ඕන. එතකොට කීයද 210යි ග්‍රෑම්. මේ 210යි ග්‍රෑම්. 210යි ග්‍රෑම්. 210යි ග්‍රෑම්. මේක ලකුණු දීලා තියෙන්නේ මෙතෙන්ට. මේකට ලකුණු දීලා තියෙනවා 9 දාන 1 10ක්. මේකටත් ලකුණු දීලා තියෙනවා 9 දාන 1 10ක් දීලා තියෙනවා. ඉතින් බලන්න කොහොම ලකුණු ලැබෙනවා කියන්නේ දැන් ලකුණු කෙලින්ම 20ක් හම්බුණා. ඒතර කලින් 55ක් තිබ්බනේ. මෙතන 20යි 75යි. ඒ කියන්නේ ලකුණු 150න් දැන් භාගයක්ම අරන් තියෙන්නේ නේ. ඉතින් ඔහොම තමයි මේ රචනා ප්‍රශ්නවල ලකුණු ටික අපි එකතු කරගන්නේ. ලකුණු දැන් 75ක්ම අපි ළඟ තියෙනවානේ. ලකුණු වලින් භාගයක්ම අපි ළඟ තියෙනවා. අද මොකද ඊළඟට කියන්නේ? ඊළඟට මොකද කියන්නේ? ඊළඟට අපිට කියනවා රෝම ඉලක්කම් 5 සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ දී ඇති ප්‍රස්ථාර ගොලේ අඳින්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් ප්‍රස්ථාර ගොලේ අඳින්න. මම මෙතන අඳින්නම්. හරිද? මට ආයෙ වෙන අඳින්න තරක් නැහැ. මම මෙතන අඳින්නම් පොඩියට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඔය සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳිනකොට මට කියන්නකෝ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳිනකොට මේ අක්ෂරය මොකද්ද ගන්න? මේ අක්ෂරය මොකද්ද ගන්න? පන්ති මායින් දාන්න ඕන. මේ පැත්තට මොකද්ද දාන්න? සමුච්චිත සංඛ්‍යාතේ දාන්න. සමුච්චිත සංඛ්‍යාතේ. දැන් ඔයාලට වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතේ අඳින්නේ මොන මායිමත් එක්ක? ඉහළ මායිමත් එක්ක. ඉහළ මායිමත් එක්ක මං කිව්වා මේ ටික ඉහළ මායිම් ගන්නවා වගේම වැඩිපුර එකක් ගන්න ඕන. කවද ගන්න වැඩිපුර? මෙන්න මෙයාව ගන්න 725. එහෙනම් මේක පටන් ගන්නෙ 725යි. ප්‍රස්ථාරයේ පොඩ්ඩක් අකුලලා පටන් ගමු නැත්නම් 725ක් කියන්නේ ලොකු දුරක්. ඔන්න 725. 725 ඊට පස්සේ 775. මෙන්න 775. ඊළඟට 825 ඊළඟට 875 ඊළඟට 925 ඊළඟට 975 ඊට පස්සේ 1025 මට කියන්නේ කෙහෙල්ලවල කීයක් දක්වාද යන්නේ සමුච්චිත සංඛ්‍යාතේ 75 දක්වා. එහෙනම් 10 10 10 20 30 40 ඊට පස්සේ 50 60 70 80 ඔය විදිහට යමු. හරිද? ඔය විදිහට ගියා. මට කියන්නේ දැන් අගයන්නේ 775 දී කීයද? 775 දී 10. 775 දී 10. මේ මෙහෙම ගියා. 775 10 මෙතෙන්. ඊට පස්සේ ඊළඟ එකේ 825 දී 40. 825 දී 40. මෙතන අපි. ඊට පස්සේ ඊළඟ එකේදී 60යි. ඊළඟ එකේදී 60යි. ඔන්න 60 දී. 60 ඊළඟ එකේදී 71යි. 71ට වැඩි පොඩ්ඩක් වෙන්නේ. ඊළඟ එකේදී 74යි. 74යි. ඊළඟ එකේදී 75යි. 75යි අජුන්ට වෙන්නේ. බිඳුවට සෙට් කරන්න මෙතන. ඊට පස්සේ පැන්සල පාවිච්චි කරලා මේ විදිහට අඩි රූල තියන්න නැතුව මේ විදිහට වක්‍රයක් ගන්න. මේකට කියනවා මොකද්ද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන්නේ. හරිද? බලන්න හරිද කියලා. මේක ලකුණු දීපු විදිය මම කියන්නම්. ලකුණු දීපු විදිය මම කියන්නම්. නිවැරදි පරිමාණ සහිත ලේබල් කළ අක්ෂර සඳහා. ඒ කියන්නේ මේ ටික හරියට ඉලක්කම් ටික තියෙන්න ඕන. මෙතන පන්ති මායිම් කියලා තියෙන්න ඕන. හරිද? ලකුණු 3ක් දෙන්න. ලකුණු 3ක් දෙන්න.
මේ පැත්තේ සමුච්චිත සංඛ්‍යාතය කියලා ලියලා මේ ඉලක්කම් ටික ගහලා තිබ්බොත් වාට ලකුණු 3ක් දෙන්න. හරිද? ලකුණු 3ක් දෙන්න. ඊට පස්සේ මේකේ ලක්ෂ 7ක් බලනවා මේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේ ලක්ෂ 7 හරියට ලකුණු කරලා තියෙනවා නම් එකකට ලකුණු 2 ගානේ ලක්ෂ 7ට. එකකට ලකුණු 2 ගානේ ලක්ෂ 7ට ලකුණු 14ක් දෙන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂයත් එක්ක 725 බිඳුව මේ ලක්ෂයත් එක්ක හැඩය හරියට තිබ්බොත් ලකුණු 5ක් දෙන්න. ලකුණු 5ක් දෙන්න. දැන් බලන්න එතකොට ඔක්කොම ලකුණු වාට එතනින් කීයක් සෙට් වුණාද කියලා බලන්න. කීයක්ද? 14යි 6යි 20යි 25. ඒ කියන්නේ දැන් ලකුණු මම හිතන්නේ 100ක් විතර නේ. මුළු ලකුණු 100ක් විතර සෙට් වෙලා තියෙනවා. හරි. දැන් බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම තව ලකුණු ටිකක් එකතු කරගත්තා නම් හරි. මොකද ඊට පස්සේ කියනවා මෙහෙමනේ. ඉහත පහ කොටසේ අඳින ලද ප්‍රස්ථාරය උපයෝගී කරගනිමින්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය පාවිච්චි කරලා මොකද්ද කරන්න කියන්නේ? උපයෝගී කරගනිමින් අඩුම බර සහිත කෙසෙල් ලැබරි 20ෙහි උපරිම බර වැඩිම බර සහිත කෙසෙල් ලැබරි 120ෙහි අවම බරක් සොයන්න. කොහොමද ඒක හොයන්නේ? වැඩිම බර තියෙන කෙසෙල් ලැබරි 20 120 අවම බරක් තියෙන කෙහෙල් ලැබරි 20 උපරිම බර. කොහොමද හොයන්නේ? කොහොමද අපි ඒක හොයන්නේ? දැන් ඔක්කොම කෙහෙල් ලැබරි කීයක් තියෙන්නේ? ආගෙන් කෙහෙල් ලැබරි කීයක් තියෙද ඔක්කොම? කෙහෙල් ලැබරි ඔක්කොම කීයක් තියෙද කියන්නේ? 75ක් තියෙනවා. 75න් 120ක් කීයද කියලා අපි බලමු ඉස්සෙල්ලා ඔක්කොම ගන්න. නේ? කෙහෙල් ලැබරි 75න් 120ක් කොච්චරද කියලා බලන්න. මේ කෙහෙල් ලැබරි ගන්න කීයද? 75. 75න් 120ක් බලමු. කීයද 120ක් බලමු. 15යි නේ. එහෙනම් මේ මෙතන 15 ලකුණු කරගන්න. මේ මෙතන 15 ලකුණු කරගන්න. මේ ටිකේ තමයි තියෙන්නේ මොනවද? මේ ටික තමයි අඩුම බර තියෙන කෙසෙල් ලැබරි 120. අඩුම බර සහිත කෙසෙල් ලැබරි 120. දැන් වැඩිම බර තියෙන කෙහෙල් ලැබරි 120 කියන්නේ මෙතනගේ කීයද? මෙතනගේ 75නේ. වැඩිම බර තියෙන කෙහෙල් ලැබරි 120 කියලා කියන්නේ කෙහෙල් ලැබරි 15. උඩම කෙහෙල් ලැබරි 15 මේ තියෙන්නේ. උඩම කෙහෙල් ලැබරි 15 මේ තියෙන්නේ. 75 ඉඳන් කීය දක්වාද? 60 දක්වා. 75 ඉඳන් කීය දක්වාද? 60 දක්වා. එහෙනම් මේ තියෙන්නේ වැඩිම බර සහිත කෙසෙල් ලැබරි 120. හරි. මේ මෙතන 15 ඉඳන් එන්න හරියටම අඩිරුල තියලා මේකේ. කොහොම එන්න මෙතෙන්. ඇවිල්ලා මේ මෙතෙන් එන්න. මේ මෙතන තියෙන ලකුණ තමයි උත්තර. උත්තර තියෙන ලකුණ තමයි උත්තර. අඩුම බර සහිත කෙසෙල් ලැබරි 120 උපරිම බර තමයි මෙතන පෙන්නන්නේ. උපරිම බර තමයි මෙතන පෙන්නන්නේ. මෙතන 15 හරියට ලකුණු කරගන්න, මෙතන 60 හරියට ලකුණු කරගන්න. වැඩිම බර තියෙන කෙසෙල් ලැබරි 120 අඩුම බර සහිත කෙසෙල් ලැබරි 120 උපරිම බර, ඒ වගේම වැඩිම බර සහිත කෙසෙල් ලැබරි 20 අවම බර. කීයද ඔයාගේ උත්තරේ? වැඩිම ඉස්සෙල්ලා මම ඒක y අක්ෂයේ අගේ හොයාගෙන ඉන්නම් ඈ. y අක්ෂයේ අගේ කියලා ලියනවා. y අක්ෂයේ අගේ. y අක්ෂයේ අගේ හරියටම 15 කියන තැන. දැන් මම ලියන්නම්
අඩුම බර සහිත කෙසෙල් ඇවරි 120 උපරිම බර. ඊට වඩා උත්තරේ වෙන කොහොම ගිහලා මෙතෙන්ටම 885. එහෙම 885 නෑ 780 කීයද වරද 792 අවුලක් නෙමෙයි 785 දැන් මගේ ඉලක්කම කීයද 785යි ග්‍රෑම්. සාමාන්‍ය විභාගේ ලකුණු දීලා තියෙනවා 775 ඉඳන් 795 වෙනකම් උත්තර. 775 ඉඳන් 795 වෙනකම් උත්තරේ. හරි. එතකොට ඔයාගේ උත්තරේ කීයද? 792 නේ. 792 එතකොට ඒ අතරනේ තියෙන්නේ. ඒ අතර තියෙන ඉඳ අවුලක් නැහැ. හරිද? 792 ඒ අතරනේ තියෙන්නේ. එතකොට අවුලක් නැහැ. උත්තරේ කීයද? හරි. එතකොට 785යි හරිද? ඊට පස්සේ මෙතන අගේ කීයද? වැඩිම බර තියෙන කෙහෙල් ඇවරි 120 මෙතන තියෙන්නේ. ඒකෙන් 15ක් අඩු වුණාම 60. හරිද? ඒතර අපි කියනවා y අක්ෂයේ අගේ. ඒකේ y අක්ෂයේ අගේ. y අක්ෂයේ අගේ 60නේ. වැඩිම බර තියෙන කෙහෙල් ඇවරි 120 අඩුම බර තියෙන්නේ මෙතන. එහෙනම් දැන් ඔයා 60 ඉඳන් ඔහොම එන්නේ. එහෙම එකක් ඇවිල්ලා තියෙනවනේ. එහෙම එකක් ඇවිල්ලා තියෙනවනේ කීයද උත්තරේ? කීයද උත්තරේ? 875. ආයේ ඒකේම උත්තර දෙක තුනක් තියෙන්න බෑ. එහෙනම් වැඩිම බර සහිත කෙසෙල් ඇවරි 120 අවම බර. කීයද උත්තරේ? 875. 875යි ග්‍රෑම් කියන්නේ. ඒකයි මේ අතර පරාසයක් දෙන්නේ නැහැ. මේකේ chance එකක් දුන්නානේ. 775 ඉඳන් 795 දක්වා උත්තර කියන. මේකේ එහෙම chance එකක් නැහැ. හේතුව අපි මේ 60 කියන එක ලකුණු කරලා දෙනවා. 60 කියන එක ලකුණු කරලා දෙනවා. ඒ නිසා chance එකක් දෙන්නේ නැහැ. එතන මම කියන්නේ ඒකේ ලකුණු කොහොමද ආවේ කියලා. ඒකේ නම් දෙක තියෙන්නේ මෙහෙම. එක්කෝ ඔයා මෙහෙම ලියලා තියෙන්න ඕන මේ. y අක්ෂයේ 15 කියලා ලියලා තියෙන්න ඕන. ලියලා තියපොත් ලකුණු පහක් දෙන්න. එහෙම නැත්නම් මෙතන ලකුණු කරලා හරි තියෙන්න ඕන. මෙතන ලකුණු කරලා හරි තියෙන්න ඕන 15. නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. හරිද? මෙතෙන්ට ලකුණු දෙනවා 4 දාන එක. මෙතනත් එහෙමයි. y අක්ෂයේ 60 කියලා තීරණය කරලා තිබ්බොත් 5යි. නැත්නම් ඔයා අඩු කරන්නේ මෙතන පොඩි මාක් එකක් කරලා දාලා පෙන්නන්න ඕනේ. මෙතන තමයි දැනගන්නේ. හරිද? ඊට පස්සේ මේකට ලකුණු 4 දාන එක. ඉතින් බලන්න කෙලින්ම ලකුණු 5යි 10යි 20. ලකුණු 20. ඇත්තටම ඔය දක්වා ලකුණු ටික ගත්තත් ඇති. ඔය දක්වා ලකුණු ටික ගත්තත් ඇති. සාමාන්‍යයෙන් ඒකට යන්න. ඒ වගේ ඉතුරු ටික අතාරින්න එපා. හරිද? වැඩි ගැටි. දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඔන්න B කොටස. B කොටස කියනවා මෙහෙම. ප්‍රවාහනයේදී කෙහෙල් තොගයේ ප්‍රවාහනයේදී එන්නේ කියන්නේ අපිට කියනවා මොකක් කියලාද කියන්නේ ප්‍රවාහනයේදී කෙසෙල් තොගයේ මුළු බරින් 120ක් හානි වූයේ නම්
ප්‍රවාහනයේදී කෙසෙල් තොගේ මුළු බරින් කොච්චරක්ද 120ක් හානි වූයේ නම් 150ක ලාභයක් ලබා ගැනීමට කෙසෙල් කිලෝග්‍රෑම් එකක් විකිණිය යුතු මිල කීයද කියලා. ප්‍රවාහනයේදී 120ක් හානි වෙනවනේ නේද? එතකොට කොච්චර ලාභයක් තියා ගන්න ඕනද? කොච්චර ලාභයක් තියා ගන්න ඕනද? 150ක ලාභයක් තියා ගන්නත් ඕන. කෙසෙල් කිලෝවක් කීයටද විකුණන්න ඕන කියලා. හරිද? කොහොමද ඒක හොයාගන්නේ? ඒක හොයාගන්න විදියක් කියන්න. දැන් අපිට මේ ටික වැඩක් නැහැ. ආයෙත් මේ කොහොමද වෙන්න තියෙන්නේ? ප්‍රවාහනයේදී 120ක් හානි වෙනවනේ. ලාභය කොච්චරක් තියෙන්නත් ඕනද? 150ක ලාභයක් තියෙන්නත් ඕන. කෙහෙල් කිලෝවක් විකුණන්න ඕන රුපියල් කීයද? ඔය දැන් මොලේ තියනවාද කියලා පරීක්ෂා කරන අවස්ථාව. හරිද? මොලේ තියනවා නම් ඔකට උත්තරේ ගන්න පුළුවන්. හරි. මට කියන්න අලවි කළ හැකි කෙසෙල් කිලෝග්‍රෑම් ගන්නවා හොයන්න. අලවි කළ හැකි කෙසෙල් කිලෝග්‍රෑම් ගන්නවා හොයන්න කොහොමද හොයන්නේ? මේ නෑ. ඔන්න මම මෙහෙම ලියනවා නේ. අලවි කළ හැකි කෙසෙල් ප්‍රමාණය. අලවි කරන්න පුළුවන් කෙසෙල් ප්‍රමාණය. ඔක්කොම කොච්චරද කිලෝ තිබ්බේ? හරි අලවි කරන්න පුළුවන් කෙසෙල් කිලෝග්‍රෑම් ගන්න කීයද? 62.25 කිලෝ. එතකොට ඕකෙන් කොච්චරද හානි වෙන්නේ? 120. 120ක් හානි වුණාම කොච්චරද අලවි කරන්න පුළුවන්? 180. එහෙනම් මේකෙන් 180ක් කීයද කියලා බලන්න. ආයෙත් කීයක් දෙන්නේ? 49.8යි. ඔව්. එතන ගන්නේ ඔච්චරක් අලවි කරන්න පුළුවන්. හරිද? මට කියන්න 150ක ලාභයක් ලැබෙන්න නම් කෙසෙල් අලවියෙන් ලැබෙන්න ඕන මුදල කීයද කියලා හොයන්නකො. 150ක ලාභයක් තියෙනකත් ඕක. හරි 150ක ලාභයක් ලැබෙන්න නම් 150ක ලාභයක් ලැබෙන්න නම් අලවි කළ යුතු මුදල. හරිද? මේක මෙහෙම හදුවම ලේසි. හරිද? 150ක ලාභයක් ලැබීමට කෙසෙල් තොගය අලවි කළ යුතු මුදල. ඒක මෙහෙම හදුවා නම් හරි. රුපියල් කීයක්ද ඔගේ නිෂ්පාදන වේදන තිබ්බේ? 6225 ගුණය. කලින් අපි හදුවනේ 6225. දැන් මේකේ කොච්චරද ලාභය එන්න ඕනේ? 150. එතකොට දැන් මට කියන්න 150ක ලාභයක් ලැබෙන්න නම් රුපියල් 100 භාණ්ඩයක් අලවි කරන්න ඕන කීයද? 150කට. එතකොට මේ විදිහට වැඩි කරලා බලන්න. 100ට 150න් වැඩි කරලා බලන්න. එතකොට තමයි 150ක ලාභයක් එන්නේ. එතකොට රුපියල් කීයද දෙන්නේ? 9337.750. දසම කියන්නේ දසම පහක 750. හරිද? 750ක් තමයි විකුණන්නේ. මේක හරියද? 9337.750. එහෙමද කියන්නේ? හරිනේ? කරදුන්නේ නැහැ. ඔය ගන්න. බලන්න වැඩි කියලා බලන්න. ඊට පස්සේ දැන් මට කියන්න කොච්චරද විකුණන්නේ? කිලෝ 49.8. එතකොට මුදල කීයක් ලැබෙන්න ඕනද? මේ ගාන ලැබෙන්න ඕනේ. එහෙනම් කිලෝවක් විකුණන්න ඕන මුදල. එහෙනම් අපි කියනවා කෙසෙල් කිලෝග්‍රෑම් එකක් අලවි කළ යුතු මුදල. රුපියල් කීයක්ද ලැබෙන්න ඕන? රුපියල් ලැබෙන්න ඕන 9337.750.
ඒක බෙදන්න කිලෝ ගන්න කීයද 49.8න් බෙදන්න. එතකොට ඔයාලට එනවා රුපියල් 187.50. ඔන්න කේල් කිලෝවක් විකුණන්න ඕන මුදල. ආන් ඒ වගේ ගණන් අපිට එනවා. ඉතින් ඒ වගේ ගණන් වලට සූදානම් වෙන්න ඕන. ආය ප්‍රතිශත තිබ්බා කියලා එක බය වෙන්න දෙයක් නැහැ. අලෙවි කරන්න ඕන කෙසෙල් ප්‍රමාණය හොයාගත්තා. හරිද? ඊට පස්සේ 150ක ලාභයක් ලැබෙන්න නම් අන්තිමට ඔක්කොම වික්කාම කොච්චර මුදලක් ලැබෙන්න ඕනද කියලා හෙව්වා. ඒ මුදල විකුණන කේල් කිලෝ ගානේ දෙන්න. මේකේ ලකුණු ලැබෙන පිළිවෙල මම කියන්නම්. මෙතෙන්ට ලකුණු 5ක් දෙනවා. මෙතෙන්ට ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ලකුණු 5ක් දෙනවා. මෙතෙන්ට එනවා ලකුණු. මෙතෙන්ට එනවා ලකුණු 4 දණයි. 4 දණ එකක් එනවා. එහෙම නේද කියන්නේ ලී පෙට්ටි දැන් මේ කතාවේ හැටියට 120ක් අපත යනවනේ. ලී පෙට්ටි වල අවුරලා ප්‍රවාහනය කරොත් 104 දක්වා හානිය අවම කරගන්න පුළුවන්. එවිට B1ෙහිදී ලබාගත් විකුණුම් මිලටම කෙසෙල් කිලෝග්‍රෑමයක් අලෙවි කළේ නම් ලී පෙට්ටි භාවිතය නිසා ලබාගත හැකි ලාභ ප්‍රතිශතය ගණනය කරන්න. පැහැදිලිද? දැන් ලී පෙට්ටි නැතුව කොච්චරද ලාභ ප්‍රතිශතය? 50%. එහෙමනේ අපි ගන්න හැදුවේ. දැන් ලී පෙට්ටි පාවිච්චි කරපුවාම ලැබෙන ලාභ ප්‍රතිශතය කීයද කියලා කොහොමද හොයන්නේ? ලී පෙට්ටි භාවිතය නිසා ලැබෙන ලාභ ප්‍රතිශතය. එතකොට ඒක මෙහෙමම ආදාන පටන් ගන්න මේ විදිහට. මේ විදිහටම ආදාන පටන් ගන්න. කොහොමද? දැන් ඔයා හොයන්න බලන්න අලෙවි කළ හැකි කෙසෙල් කිලෝ ප්‍රමාණය. අලෙවි කළ හැකි කෙසෙල් කිලෝ ප්‍රමාණය ඔක්කොම කීයක්ද තිබ්බේ? ඔව් ඔක්කොම කීයක්ද තිබ්බේ? ඔක්කොම තිබ්බේ 62.25 කිලෝ. දැන් 104 නේ හානි වෙන්නේ. ඒතකොට 96ක් ඉතිරි වෙන්න ඕනේ. එහෙනම් 96ක් කීයද කියලා බලන්න. 96ක් කීයද කියලා බලන්න. කීයද කියලා බලන්න. කීයද එන්නේ 96? 76 කිලෝ. ඔච්චරක් අපිට අලෙවි කරන්න පුළුවන්. දැන් ඔච්චරක් අලෙවි කරන්න පුළුවන්. දැන් ওই ටික අලෙවි කරපුවාම ලැබෙන මුදල හොයන්න. ওই ටික අලෙවි කරපුවාම ලැබෙන මුදල. එම ප්‍රමාණය අලෙවි කළ විට ලැබෙන මුදල. අර කලින් මුදලටම තමයි විකුණන්නේ. හරිද? 59.76 කිලෝ වැඩි කරනවා රුපියල් කීයද? 100. රුපියල් කීයද විකුණන්න ඕන කිව්වේ අපි? කලින් ගානේ නේද? 59.76. ආනේ නේද? 80 රුපියල් 100. 187.50 වැඩි කරන්න. එතකොට එන උත්තරේ කියන්න කොහොමද? 11,205 රුපියල්. සතෙන් නැද්ද? නැද්ද? 11,205. දැන් කොහොමද අපි ලාභ ප්‍රතිශතය ගණනය කරන්නේ? ලාභ ප්‍රතිශතය. මට කියන්න මුළු ලාභය කීයද? මුළු ලාභය කීයද? රුපියල් 11,205 අඩු කරන්න කීයද?
රුපියල් 6225. එතකොට නේද ලාභය? ඔය තියෙන ලාභය. ඔය තියෙන ලාභය. කොච්චරද නිෂ්පාදන වියදම? රුපියල් 6225යි. ප්‍රතිශතය බලන්න 100% වැඩි කරන්න. මේ තියෙන අපේ ලාභයනේ. මේ තියෙන ලාභය, මේ තියෙන වියදම. හරිද? වියදම තියෙනවා, ලාභය තියෙනවා, වැඩි කරන්න 100%. එතකොට ආ උත්තරේ 180ක් කියලා බලන්න එනවා කියලා. වැඩි කළා බලන්න 180ක් වෙනවා කියලා. මේකට වඩා මාත් දෙනවා ආදේශ කරාට ඊට පස්සේ මෙතෙන්ට ලකුණු මාත් දෙනවා මේ ආදේශයට. ඊට පස්සේ මෙතන පිළිතුරටයි ඒකකයටයි ලකුණු 4 දාන එකක්. ඔය විදිහට තමයි මාකින් වල ලකුණු දීලා තියෙන්නේ. එතකොට ඔය විදිහට හදලා ලකුණු ගන්න ඕන. හරිද? සාමාන්‍යයෙන් සංඛ්‍යානීය ප්‍රශ්න 150න් 120 වන්න ගන්න පුළුවන්. හරිද? ඔය 130 40ට යන්න පුළුවන්. ඉතින් ලකුණු 5 10ක් නැති වුණා කියලා ඒක නිකන් ලොකු කාරණාවක් නෙවෙයි.